ඔය මොනවා හරි ඈත ගම් වල මිනිස්සුන්ට ගහනකොට ඇඳුම් ගලවනවා. හරි ඇඳුම් ගලවලා ගහන්නේ. හරි. ඒතර මම විශ්වවිද්‍යාලය ගියාම පොතුගීසි කියන විදිහ ඇවිල්ලා තියෙනවා. නෑ අයියෝ මේ පොතුගීසි සම්බන්ධයක් නෑ. අපේ තිබුණේ ඒ කියන්නේ පෘතුගීසි පාලනයේ තිබුණේ නෑනේ අඟුරංගෙත. හරි. නෑ මට හිතුනේ අර ඕඩ එකක් අපි එහෙම දාන හිතුවා. ඒකට ඇඳුම් ගලවලා අපහාර දෙන එක තියෙන්නේ ඈත ගම් වල ඒ කියන්නේ ඒක අශිෂ්ට දෙයක්. හරි. ඇඳුම් ගලවලා ගහේ බඳිනවා අර එහෙම. හරි. ඒවා මං හිතන්නේ විශ්වවිද්‍යාලය ඇතුළටත් ඔය JVP එක තමයි ගෙනිච්චේ. ඔය රැක් කරනකොට විශ්වවිද්‍යාලයට හිටපු නිසා තමයි රැක් කරන ඇඳුම් ගලවලා රැක් කරන්නේ වරම ඔක්කොම කරන්නේ මේ JVP එක ශිෂ්‍ය නායකයෝ. හරි. ඒක නෑ කියන්න බෑ. ඒගොල්ලෝ කියනවා අපි සම්බන්ධ නෑ කියලා. ඒගොල්ලෝ සම්බන්ධ නැත්නම් කරන්න බෑනේ. ශිෂ්‍ය නායකයෝ සම්බන්ධ නෑ කියලා. අසූචි ගහන එකත්. අසූචි ගහන එකත් විශ්වවිද්‍යාලය ඇතුළේ කරනවා. හරි. දැන් මම කියන්නේ මම 1995 විතර අපි හිටියේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට විරුද්ධව. හරි. එතකොට ඒ ජනතා විමුක්ති පෙරමුණේ පැත්ත නියෝජනය කර කට්ටිය තමයි සමන්බලි. ඕන්න සමන්බලිගෙන් අහන්න. හරි. ඒ කණ්ඩායම විසින් ඒ අපේ පාර්ශවයේ නියෝජනය කරපු ඒ කියන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන්ට අසූචි ගැහුවා. හරි. JVP එකේ. හරි. එතකොට JVP එකේ මේ අසූචිත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා. හරි. ඉතින් ඕක ගැන මම හිතන්නේ 1995 විතර ඔය දිවයිනේ මැල්කම් විජිතපාල ලොකු ලිපියක් ලිව්වා. මැල්කම් මැරිලා. හරි. මැල්කම් විජිතපාල ලිව්වා. මැල්කම් විජිතපාල ශිෂ්‍ය නායකයෙක් හිටපු 60 ගණන් වල. 69 හරි හිටපු ශිෂ්‍යාංගමේ සභාපති මැල්කම් විජිතපාල ලොකු ලිපියක් ලිව්වා. මේක ලංකාවේ විශ්වවිද්‍යාල ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි අසූචි ගැහුවේ කියලා. ඒතකොට අසූචි ගහනකොට ඒ ශිෂ්‍යාංගමේ හිටපු ලේකම් තමයි ප්‍රසන්න පෙරේරා දෙකෝ ජනාධිපතිගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්. හරි. අපි ඉතින් ඔන්න ඕක තමයි ඔය කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අසූචිත් එක්ක තියෙන සම්බන්ධය. එතකොට ඒගොල්ලෝ අසූචි ගහනවම තමයි. හරි. ඒගොල්ලෝට ඊට වඩා ශිෂ්ට දෙයක් ඒගොල්ලෝ දන්නේ නැහැ.